හරි. හරි හරි. හරි. අස්සලාමු අලයිකුම්. අද කෑම චුට්ටක් කිව්වා. ඔව්. අද සිකුරාදා. ජුම්මා මුබාරක්. ඊයේ රෑ ඉඳලා හරියට වැස්ස මේ පැත්තේ ගම් වතුර. ඒ වැස්සට අපේ පිටිපස්සේ අම්මගේ වත්තේට හරියට වතුර දාලා තියෙන්නේ. අද සිකුරාදා නේද ඉතින්. ඉතින් අපි බීෆ් වල තියෙන්නේ. කූනිස සම්බෝලේ දුන් තෙල්බත් හොඳට ෂයින් එකට තියෙනවා බත් එක. මේ අද දුන් තෙල්බත් එකට මම මේ පොල් කිරි දාලා හැදුවේ නැහැ. පොල් කිරි දැම්මේ නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් දාලා හැදුවේ පොල් ගාන්න චුට්ටක් ඉතින් වෙලා යනවනේ. ෆ්‍රෙෂ් මිල්ක් දාලා උයලා බලන්න රසයි. ඊට පස්සේ මේ කුකුල් මස් බැදලා සලාදයක් හදලා තියෙනවා. ග්‍රීන් පීස් කරියක් හදලා තියෙනවා. කජු චුට්ටක් වැඩිපුර දාලා අච්චාරු හැදුවා. ඒක තමයි අපේ මේක තමයි ඉතින් මේ දවල් කෑම එක. ඩෙසර්ට් එකක් හදලා එහෙ ඩෙසර්ට් එක එහෙනේ. ඒක කපලා දාන්න. මේ බත් එක බලන්න. මේ බත් එක ඊට පස්සේ තව තිබ්බ මොනවාද? අපේ බීෆ් එක. ඒක ෂයින් එකට තියෙනවා පොඩ්ඩක් ඉන්නකො පෙන්නන්න. මෙහෙම බීෆ් එක නම් අර සුවඳයි ආ. ඔව් බීෆ් උයලා තියෙනවා. අද බීෆ් ඇවිල්ලා අර තෙල් කෑලි චුට්ටක් වැඩි. ඔව් ඒක හින්දා තමයි අර මේ වගේ පාට තෙල් බේරිලා තියෙන්නේ. කඩලා. ඩෙසර්ට් එක කාලා වටලාපන් එකක්. මේකට අද මම මිල්ක් මේඩ් දාලා හදලා. අලුත් ක්‍රමයකට. ඒ කියන්නේ පොල් කිරි දානවට වෙනුවට තමයි මිල්ක් මේඩ් දැම්මේ. ඔව්. ඒක තමයි මං කිව්වා අද පොල් කිරි වෙන මොනවත් කරන්න බැරි වුණා. මේ ග්‍රීන් පීස් ඉුවෙත් අර පැකට් එකක් අරන් කොකනට් පවුඩර් ඒකෙන් තමයි ඉුවේ. හරි එහෙනම් කමු. නේද? මේක දීලා මාත් යන්නේ. හදි පෙන්නන්න. ස්කූල් ගෝන්න සමන්ත ඇවිල්ලා ඉන්නවා. නීතා පොන්වසන් සමන්ත. නීතා මේගෙන් පොන්වතුන් මාෂාල්ලා. ඕකේ වයි. ඕකේ හරි මං කෑම බෙදන්න යන්නේ. හරිද මට බඩගී. අද අපේ අම්මා හැදුවා සුපිරි කෑමක්. අම්මගේ වීඩියෝ එක බලලා එන්න. හරිද? ආච්චිට කෑම බෙදපු එක. අන්න වතුර තියෙනවා, ලන්ච් බොක්ස් තියෙනවා. Hey, baby. What is that? Who is your best friend? Sacha. How are you? I am good. You're good. Yeah. Then Sacha is not your best friend. No, it's Chacha and Chachi fit baby. Fitta. Thank you. Okay. Mashallah. Hari. Hey. No chocolate? I took me baby cool call Mukuteka. Baby will bring murku it seems. අපේ අර ලොකු බබා ඉන්නවනේ ඉමානජස් එයා ස්කූල් එකට ගියාම මුරුක්කු ගේනවා. අපේ අර ආන්ටි කෙනෙක් ගේනවා. ඉතින් මෙයාත් ඒ පුරුද්දට තමයි කියන්නේ මෙයා ස්කූල් එකට ගිහින් මුරුක්කු ගේනවා කියලා. මෙයාත් යන්නේ ඒ ස්කූල් එකටම තමයි ඉන්ෂාඅල්ලා. නේද? You are studying with Imani Jaza? No. Same school? You are going to the same school with Imani? No, Imani homework ended. No, Imani homework senji. Yeah. සරි ඕකේ මම කෑම බෙදන්න අපිට බඩගිනියනේ මේ මම දැන් මං කැම ටිකක් දාගන්න යන්නේ අම්මා කිව්වනේ අද බත් තිව්වේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් සුවඳයි ඔන්න මේ වගේ මේ දවස් ටිකේ මට අර සික් එකක් වෙලා තියෙන්නේ මේ ප්ලේට් එකේම තමයි කන්න ඕන මට ඒ නිසා ඔන්න මගේ ප්ලේට් එකේ කැම ටික දාගත්තා පස්සේ බීෆ් එක beef පොර කියන්න ඕනේ මට නම් පොඩ්ඩක් ග්‍රේවි ගොඩක් ඕන ඊට පස්සේ බීෆ් කැරි දෙකක් ඇති මස් කන්න හරි අමාරුයි මචං තව චූටි කෑල්ලක් ගන්න
මට බීෆ් වල ආසම කෑමක් තමයි. ඒ කියන්නේ පාර්ට් එක තමයි බීෆ් සව් එක. ඒක තමයි සුපිරිය. හරි එතකොට කඩල. කඩල අපේ වත්තෙන් කඩගෙන ආපු මේ මොනවද? කජු. අපේ නෙමෙයි මගේ මාමගේ වත්තෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා කූනිස්සෝ සම්බල් ටිකක්. හරිද? ඒකත් අපේ අම්මා හදපු එකක්. සම්බල් වර්ග වලට ඕඩර් කරන්න ඕන නම් 07031820030 INJ food press වලින් ඔයාලට උඹලකට සම්බල්, කුනිස සම්බල්, බීෆ් සම්බල්, හාල්මැස්සු සම්බල්, හැන්දෑව සම්බල් වගේ ගොඩක් වර්ග තියෙනවා. ඒ විතරක් නෙමෙයි මැලේ පිකල්, තව කරි පවුඩර්, සුවඳ කුඩු ගොඩක් අයිටම්ස් තියෙනවා. මැසේජ් එක දාන්න. ඕන්න දැනගන්න පුළුවන්. එන්න සලාඩ් ගත්තේ නැණි. එන්න තියෙනවා සලාඩ්. මං සලාඩ් කොළ ගන්නවා මොකද මං සලාඩ් කොළ කන්න ආසයි. ඒත් එක්කම මං ඔනියන් ගන්නි. ඊට පස්සේ මට පයිනැපල් and tomato කන්න බෑ. ඇලර්ජික්. එච්චරයි. කමු එච්චර නේද කෑම. ඔව්. කන්න යන්නේ. ලයිට් එක ඔෆ් කරගෙන. යමුකෝ. Hello everyone, මම ජෙහානා. ඉන්ට්‍රෝ එක අමතක වුණානේ. ඒකයි ඒක ඇල්ල කිව්වේ. යමු. තண்ணි උතනු තண்ணි බොතලක. පියන්න. Ano say po ka? Mama it. Hi, Insha, my darling. Angala konanda. Open mannenuma. There's another one. Here also. Here. This side. Sure. First eat. Shall I help you? Okay. හරි එහෙනම් කන්න යන්නේ අපේ දාගෙන අප කෑම එක පොඩ ඔක්කොම දාලා මං කුකුල් මස් කන්නේ නැහැ. ඒ හින්දා මං ෆ්‍රයි චිකන් ගත්තේ නැහැ. ඒ නැත්තම් හැමෝම අහයි අම්මා පෙන්නුවකෝ ආගේ ප්ලේට් එකේ කුකුල් මස් නැහැ කියලා. කනවා හැබැයි අර වැඩි ඉන්ට්‍රස්ට් නැහැ කුකුල් මස් කන්න. ඒ හින්දා මම බීෆ් ගත්තේ. කනවා බාබකියු කියලා නෑ එහෙම බාබකියු කියලා නෑ. Tomato. Hari. Hena? Bismillah. Baby bismillah. Eat. Box kitte ko. Anna. කටට දාපු ගමන් මාර රසක් එන්නේ. Yeah, මොහොත good there. Good. Thank you. Hey, baby. All of it there. Who is your best friend? Sachi good? Wait. හරි මං කනවා. අද හවසට අපේ අක්කා මොකක් හරි හදනවා කිව්වා. මං අතනම හොඳට නිදාගෙන ආවේ. මොකද මම බඩ පැලෙන්න කෑවනේ. ඉතින් බලමු අද මොනවද හදලා තියෙන්නේ කියලා. මොනවද හැදුවේ අද? අද පැටිස් විදියට හදලා ඒ වුණාට බදින්නේ නැහැ. මේ ටෝස්ටරේ දාලා තමයි ගත්තේ. තෙල් වැඩි හොඳ නැති හින්දා. ඔව් අපේ ගෙදර තෙල් කට් කරලා තියෙන්නේ මේ දවස් ටිකේ. ඒ වුණාට බෙදපු වගේම තමයි ඒ ක්‍රිස්පිනස් එක. ටෝස්ටර් එකට දැම්ම නිසා. මම තාම කාලා නැහැ ටෝස්ටර් එකේ දාලා. ඉස්සර අම්මා හදනවා මට මතකයි. ඉස්සර අපි පොඩි කාලේ හදනවා. දැන් ඉස්කෝලේට එහෙම ඉක්මනට හදලා දෙනවා. දැන් ඉතින් හදන්න වෙලාවක් නැහැ. ඒ වුණාට වැස්ස නිසා හදන්න හිතලා හැදුවා. හැබැයි අර ටෝස්ටර් එකේ දැම්මම රසක් තියෙනවා නේ. රසයි. ඒක රසයි. හරියට එළවලු රොටිත් වගේ තමයි. පැටිස් වගේත් තමයි. 2 in 1 එක. ඔව් ක්‍රිස්පිනස් එක එහෙම තියෙනවා කාලා බලන්න. කමු. හදලා ඉවර කරන්න. ඔව් දැන් අන්තිම ටික යන්නේ අන්තිම බැච් ටික. මේ අක්කගේ බිරියානි රෙසිපි විදාපු වීඩියෝ එකෙත් ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා අක්කත් එක්ක වීඩියෝ කරන්න. අක්ක හරි ලැජ්ජයිලු. එහෙම අක්කා. මෙයාගේ අර ලැජ්ජාවක් නැහැ.
කැමරෂ ඒක තම ප්‍රශ්නේ මං වගේ කචකච ගන්න අක්කගේ රෙසිපිස් දාන්න කියලා එක වීඩියෝස් ඉල්ලලා තිබ්බා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඉන්ෆිස් ඩයරි එකේ. එහෙමත් නැත්නම් ඉතින් මං වගේ වීඩියෝස් වල අරගෙන ඉන්නම් මේක රෙසිපි නේද. මම රෙසිපි ෂෙයා කරන්න. ඒකයි සමහර ඒවා සීක්‍රට්. ඔව්. එහෙම බෑ අර එන අලුත් පරම්පරාවට කියලා දෙන්න ඕනේ නේද? ඉස්සෙල්ලාම ඔයාලා ඉගෙන ගන්න. එහෙම ඉන්න එපා. මේ අක්කා ඉන්නකම් එයාගේ අතින් හදලා කන්න ඕන නේද? ඇයි අපි ඉගෙන ගත්තොත් අපිට හදන්න වෙනවනේ. ඒ හින්දා අපි ඉගෙන ගන්න හොඳ මේ නැහැ. හදපුවා ඉස්සෙල්ලාම මේ හදපුවලු. ඔක්කොම හදලා කාලා පෙළන්න. හදලා තේ බීලා මම නම් කිරි බොන්නේ මේ දවස් ටිකේ මම අර මෙයාලා ඔයිල් කට් කරලා තියනවා වගේ මම දැන් අර මොනවාද තේ කට් කරලා. ඔව් කහට කට් කරලා තියෙන්නේ. කොෆි ටිකක් බොනවා. එහෙම තමයි ඉතින් මේ දවස්වල නේද? හෙල්ත් එක තමයි හොඳ ෆෝකස් කරලා ජීවත් වෙන්නේ. එළිය වැස්ස වුණාට හරි රසයි ගිය තුලේ. මේ ලයිට් එකට තව වැස්සේ වදිනවා. හැබැයි එළිය වැස්ස මාර වැස්ස මේ ගම් වතුර. එළිය පෙන්නුවේ නැද්ද? තාම පෙන්නුවේ නැහැ පෙන්නමු. පෙන්වන්න. එළිය පුටක් යමු. මේක වතුර තියෙනවා කාගේද? කාගෙත් නෙමෙයි. එහෙනම් මම මේක තේ හදලා ඉවර වුණ එක. හරි. ඔය තේ කට්ටද? මම තේ බොන්නේ නැහනේ මට කිරි දුන්නා. කිරි දුන්නා. ඒ නෑ අර කිරි ෆ්‍රෙෂ් මිල්ක් එක දුන්නා. මසිනට විතරක් නෙමෙයි. ඔව් මෙයාට දෙන්න. ආපිවද? මේතන තන්නේ මේකේ කලුවර. මේ වගේ ලස්සන ක්ලයිමට් එකක් තියෙන්නේ අදන්න වැස්ස වහිනවා. අපි පොඩි කාලේ අර සින්දුවක් තිබ්බා. වැස්ස වහිනවා, වහලේ වතුර වැටෙනවා. වැටෙන වතුර අල්ලන අම්ම බලන්න. අනේ අපි ඒ වගේ ලස්සන සින්දු අහලා හැදිච්ච ළමයි. පොඩි ළමයි. ඕ අපි අපේ ළමයිට ඒව දන්නෙත් නෑ. දැන් පොඩි ළමයිනේ. ඔව් දැන් තාම ඒ වැස්සම තාම අර වහලේ වතුර වැටෙනකොට ඒකයි. සින්දු කියනවා නේද? එහෙමයි. මසින අම්මට කිව්වම කියයි හොඳ. හරි. එන යමු. මෙන්න තේ කරන් යන්න. තේ. චීචි. ඉංග්‍රු චී. මෙයාගේනේ. කම්ම ගන්න ඇති එහෙ. බලමු. එයා කොහෙද කියලා. යමුද? හරි. මම අම්මව පෙන්නන්න එහෙ ආවි අම්මා වෙනවා මේකට. ඔන්න වෙන්නේ අපේ අම්මා. අම්මා කතා කරනවා අම්මා ආවේ නැත්තම් වීඩියෝ එක පාළුයි. ඒකයි. පුරුදු වෙලා නේ. වැස්සේ. මෙයාට පුරුද්දක් කියනවා වැස්ස තමයි මෙයාට නාන්න ඕන. ඊට පස්සේ රැට ආපහු නිදා ගන්නවා. ඔව්. ඊට පස්සේ ඉතින් ඔළුව අමාරුවක් එනවා. තමයි මේ නාලා ආවේ. දැන් ඉතින් අර මං මේක ලොකු දුව ආවා එයා ගාව කිව්වා ඒක කරලා තියන්න කියලා. අර මේ මොන පේස්ට්‍රි වගේ පැටිස් බදිනවා. තව පේස්ට්‍රි මේ කියන්නේ තෙල් කෑම කන්න හොඳ නෑනේ මට වැඩි. ඒ වුණාට කන්නේම තෙල් කෑමයි මේ මොන පිටි කෑමයි. දෙකම කන්න හොඳ නෑ මට. මෙයාට හරි දුකයි වීඩියෝ එකට ආවේ නැත්තම් ආවේ නෑ කියලා. තෙල් කෑම පිටි කෑම. මේ දැස් වෙලා ඉන්නේ අද. ඔයා කෑවද? අම්මා හදපු පැටිස්. ඔව්. කියන්නකෝ. ඔව්. ඔව් කොහමද? රසයි. රසයි. එයාට මොකද ඉතින්? මං ඉගෙන ගන්නවා. මේ ටෝස්ටර් එකේ දාලා තිබ්බා ඒකත් හරි රසයි. ඊළඟට හොඳට අද මම ඉඟුරු එහෙම හොඳට දාලා කිරි තේ එකක් හදලා ගියා ෆ්‍රෙෂ් මිල්ක්. ඔව් ඔව් නාලවිල්ල හොඳට කෝප්පයක් අන්න ඒකත් කාලා තේ කෝප්පයකුත් බීලා තමයි මේ පැත්තට ආවේ මොනවද කරන්න කියලා බලන්න. ඔව් වැස්සම මේ කුස්සිය මේ ඇතුළෙත් වහිනවා. ඒක තමයි. ඔව්. අපේ ගෙදර එළියට ඒක තමයි අද මේ මම පරක්කුනේ මට නාන්න ඊයේ රෑ වැස්සට අර ඒකසේ අර අපේ කොන්ක්‍රීට් ඒක කැඩිලා අර බාස් හදද්දි මේක කැඩිලා මේ වෙනකම් වතුර එන්න. ඔව් වැස්ස චුට්ටක් ලොකුවට වහිනකොට ඒ වගේ වතුර පිරෙනවා දැන් තමයි මේ සුද්ධ කරලා ඊළ නාලා ආවේ. ඔව් ඉතින් ඒක තමයි මම බලන්න ආවේ දැන් දැනුත් වැස්සනේ
ඒකයි මේ බලන්න ආවේ මොනවද කරන්න කියලා. දැන් ඉතින් මම ගිහිල්ලා ඉඳ ගන්නවා. ආයි ඉතින් ඉඳලා ඉතින් චුට්ටක් පිටිපස්ස ගෙදරට යනවා අම්මව බලන්න. අම්මා මොනවද කරන්න කියලා. චුට්ටක් නෙමෙයි ඉතින් එහෙ ගියොත් අමතක වෙනවා මෙහෙ මොකද්ද වෙන්නේ. අම්මට ඔක්කොම එව්වා මම. තේ හදලා පැටිස් බැදලා එයාලා මේව කන්නේ බැදපුවා කන්නේ අම්මට ඉතින් පැටිස් අම්මයි අයයි බැදපුවා තමයි කන්නේ. යාට විතරක් ෆ්‍රයි කරලා ගත්තනේ. ඔව්. ඒක රැට මොනවද? රැට ඉන්ෂාල්ලා. රැට අද පාන් දාත් අක්කා කිව්වද රෝස් පාන් කියලා. මස් කරිය ඒ අද මම බීෆ් කරි හැදුවා නේද? ඉතින් ඒකත් එක්ක මේ අච්චාරුත් තියෙනවා. හොඳයි කිව්වා. ඉතින් රෝස් පාන් අතන් තියෙනවා. සෑන්ඩ්විච් පානුත් තියෙනවා. පාන් හොඳද අද රැට? නෑ එයා බත් කනවලු. එයා කියන මෙනු එක තමයි අපේ අම්මා හදන්න ඕනේ. එයාට රැට තොයි බීෆ් බැදලා බත් කන්න ඕනේ කිව්වා. දැන් එයාලා තාත්තාවට පස්සේ දෙන්නම බත් කනවා. එයාලා තාත්තත් බත් නේද කන්නේ? මේකනේ. අපි ඉතින් දවල් හොඳට කාලා ඉන්නේ. දැනුත් කාලා ඉන්නේ. ඔව්. බලමු. මේ මතක කරන්න ඕන මෙයාගේ කොණ්ඩේ දැකම තමයි මතකුනේ මේ අක්කගේ කොණ්ඩේ ඒ කියන්නේ හෙයාර් ඔයිල් එකේ ඩීටේල්ස් අහලා තිබ්බා මම ඒකේ නම්බර් එක තාම දුන්නේ නැහනේ ඔව් 0711964428 ස්ක්‍රීන් එකේ නම්බර දාන්නම් හරිද එන්න ඔයාගේ කොණ්ඩේ වෙන්නන්න අපිට වෙන්නන්න බෑනේ ඔන්න මේ හොදගෙන ඇවිත් දැන් තමයි හොදගෙන ඇවිල්ලා ඉන්නේ පිටිපස්සට වෙන්න මේ ඔයාලට කන්ටැක්ට් නම්බර් එක මම දුන්නා ඒකේ වැඩි විස්තර දැනගන්න පුළුවන් නැත්නම් ඔයාලට බෝතලයක් ඒ කියන්නේ 100 මිලිමීටර් නෙමෙයි මිලිලීටර් බෝතලයක් වෙන්නේ රුපියල් 800යි නේද ඔව් ඒක ඕඩර් කරන්න ඕන නම් 0711964428 එකට කෝල් එකක් දෙන්න මං ගත්තා. ඕකේ කවුද බිව්වේ නැත්තේ තාම? කවුද මම හැමෝම බිව්වා දෙන්න හරි රෑට රෝස් පාන් එක්ක බීෆ් කරි හරි එහෙනම් යමු Yum. නමෝ. Yum.